ඉතින් අද අපි ජිම් එකට ගියේ නැහැ. ඉතින් ඊයේත් ගියේ නැහැ. ඉතින් ඊයේ වීඩියෝ එක තමා අද වැටෙන්න තිබ්බේ. ඉතින් ඒක දාන්න බැරි වුණා. ඉතින් ඊයේ ගියේ නැත්තේ හිතා හිටියේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න අර මම කලින් වීඩියෝ එක වැරදුනා. ඒ කොටස නිවැරදි කරන්න ඕන. ඉතින් මාතර බ්‍රාන්ච් එකක් කියලා කිව්වේ කදම්බු ස්ටොක් මාකට් එකේ මාතර බ්‍රාන්ච් එකක් නෙවෙයි. ඉතින් Google search කරද්දී ආවේ මං හිතුවේ ඒක මාතර බ්‍රාන්ච් එක කියලා. එහෙම එකක් නෙවෙයි. ඒක බ්‍රෝකර් කම්පැනියක්. ඉතින් ඒ වගේ කම්පැනිස් 3ක් 4ක් වගේ මම හිතන්නේ මාතරත් තියෙනවා. ඉතින් මම ඒක ගැන ඊළඟ ඒ කියන්නේ හෙට වීඩියෝ එකෙන් ගේන්න. ඉතින් අද ඇවිල්ලා මං මෙතන තියෙනවා අපේ එම්බෝඩරි ඩිසයින් එක. ඉතින් මේක ඇවිල්ලා දැනට අපි කරලා තියෙන ලොකුම එම්බෝඩරි ඩිසයින් එක. ඉතින් මේක මැහෙන්න අඩුම මෙතන තියෙන ස්ටිචස් 63000 ගාණක්. මේක තව තියෙනවා ටිකක්. ඉතින් ඒ ටිකත් හදලා ඉවරෙද්දි 70000 ගාණක් වගේ වෙවි. ඉතින් මේක මැහෙන්න අඩුම පැය එකහමාරක් දෙකකට කිට්ටු වෙන්න එක ඩිසයින් එකක් මැහෙන්න යනවා. ඉතින් ඒක නෙමෙයි කතාව. ඉතින් කතාව ඇවිල්ලා කලින් මං අයින් කරපු වීඩියෝස් වල ගොඩක් කමෙන්ට් තිබ්බා කොහොමද අපි බිඳුවෙන් පටන් ගන්නෙ, කොහොමද අපි මේ වගේ ගානක් හොයන්නේ, කොහොමද ඔයා පටන් ගත්තේ. ඉතින් ඒක ඇවිල්ලා මෙතන අපි අපේ ගෙදර ඇවිල්ලා සාමාන්‍ය සල්ලි තියෙනවා. හින්නම සල්ලි යන්නේ සාමාන්‍ය ජොබ් දෙකක් තමයි අපේ රජයේ රැකියා දෙකක් තමයි තාත්තයි අම්මයි කරේ. ඉතින් ඒකෙන් සැලකිය යුතු යාලට සාමාන්‍ය ගාණක් තියෙනවා. ඉතින් ඒකෙන් මට හම්බුනේ ඇවිල්ලා ෆෝන් එකයි ලැප් එකයි. ඉතින් මේව නෙවෙයි මම ඕන එකක් පෙන්නන්න. Redmi 9C Redmi 9 එකකුයි 9 ෆෝන් එකක් ගත්තා. තව HP ලැප් එකක් තමයි ගත්තේ. ඉතින් තාත්තා තමයි අරන් දුන්නේ. ඒක 2016 හරි ඒ වගේ තමයි 6 වසරේදී කොහොම හරි 6 වසරේ වගේ වෙද්දි තමයි හම්බුනේ. ඉතින් ඒකෙන් මුලින්ම කරේ කවුරු කරන විදිහට ඉතින් ගේම් ගහපු එකයි ෆිල්ම් බලපු එකයි. පස්සේ තමයි තේරුනේ මේක ඇවිල්ලා පට්ට මෝඩ වැඩ. මීට වඩා ආස හිතුණා මේ ඔන්ලයින් ෆීල්ඩ් එකේ ඉන්කම් එකක් ජෙනරේට් කරන එකට. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඊට කලින් කියන්න ඕන මට ඊට ඒ කියන්නේ මට එහෙම අයිඩියාවක් තිබ්බට මේක කොහොමද කරන්නේ එහෙම කරන්නේ කියලා අයිඩියා නැහැ. අපි ඉස්සර 2016 ඒ වගේ YouTube වීඩියෝස් තමයි බැලුවේ. ඉතින් මට අපේ පුංචිගේ යාළුවෙක්ගේ පුතා කියන්නේ මගේ වයසේ. ඉතින් එයා මට සෙට් වුණා. ඒ කියන්නේ අපි දෙන්න ඊට පස්සේ යාළුවෝ වුණා. ඉතින් ඒක ආරම chance එක උනේ. ඒ කියන්නේ මට එතනින් තමයි එයා නිසා තමයි මම අද මේ level එකට ඉන්නේ. අදටත් අපි එකතු වෙලා business කරනවා. ඉතින් ඉස්සරහටත් අපේ වැඩක් එනවා. ඉතින් එයා නිසා තමයි මේ level එකට ආවේ. ඉතින් ඒකත් කියන්න ඕන. ඔයා බිඳුවෙන් නම් පටන් ගන්නෙ. ඔයා තනියෙන් මේකෙන් ගේමක් ගහන්න හිතාගෙන මං තනියෙන් ගොඩ යනවා එහෙම හිතන්න එපා. ඔයාට හොඳ මෙන්ටෝ කෙනෙක් කියලා මට හරියට මං වචන කිව්වත් දන්නේ නැහැ. ඉතින් හොඳ උපදෙස් ගන්න පුළුවන් තමන්ගේ සම වයසේ හරි. තමන්ට වඩා පොඩ්ඩක් බාල වුණත් කමක් නැහැ. තමන්ට වඩා ඒ කියන්නේ දැනුම තියෙන කෙනෙක්ව ආශ්‍රය කරන්න. කියන්නේ සල්ලි නෙමෙයි නොලෙජ් එක මාරම් පවර්ෆුල්. ඉතින් ඒකෙන් තමා එයාගෙන් අදටත් මං දේවල් අහගන්නවා මේ කරනවා. ඉතින් ඒ වගේ හොඳ යාළුවෙක් හොයාගන්න ඔයාට මාරම වටිනවා. ඉතින් මෙතෙන්දී ඔයා බිඳුවෙන් නම් පටන් ගන්න. ඔයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් ඔයාට සාමාන්‍යයෙන් ලැප් එකක් ෆෝන් එකක් ගන්නවත් හැබැයි ෆෝන් එකක් ගන්න විදිය නැති වෙන්න විදියක් නැහැ. මොකද මේ වීඩියෝ එක බලනවා ස්මාර්ට් ෆෝන් එකකින් වෙන්න ඕන ගොඩක් දුරට. ඉතින් ඔයා ඒ වගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකක් නම් තියෙනවා. දෙමාපියන්ට පුෂ් කරන්න යන්න එපා. මට මේක අරන් දෙන්න මේක ඕන කියලා. ඔයාට අතපය හතර තියෙනවා. ඔයා අවුරුදු 18ට වැඩි නම් ඔයා තාම අවුරුදු 18ට වැඩි නැත්නම් ඔයා ඉගෙන ගන්නවා නම් මේ වෙලාවේ ඔයාට සාමාන්‍ය විභාගات හොඳට පාස් වෙන්න පුළුවන් නම්
අනිවාර්යෙන් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න. මම මේ ඉස්සරහට කියන දේවල් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. ඔයා කොහොම හරි බලන්න මේ එක්සෑම් වලින් පාස් වෙලා කැම්පස් යන්න, ඒ ලෙවල් එකට යන්න. ඉතින් එතනින් පස්සේ ඔයාලට මාරම කනෙක්ෂන් ටිකක් හම්බෙනවා කැම්පස් එක ඇතුලේ. ඉතින් ඒක වෙනම ගේම් එකක්. ඒකෙන් ඔයාලට පුළුවන් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන්න. හරිද? ඉතින් එහෙම යන්න බැරුව සාමාන්‍යයෙන් මං වගේ විභාගවලට පාඩම් කරාට හරියට මතක හිටින්නේ නැති ඔය වගේ හැමෝටම විභාග පාස් වෙන්න බෑනේ. ඉතින් එන්නේ මේ පිරිසට තමයි මේ වීඩියෝ එක ගොඩක්ම වටින්නේ මම හිතන විදියට. ඉතින් එක්සෑම් පාස් වෙලා ඉස්සරහට යන අයට ඔයාලට රෙස්පෙක්ට් ඒ වගේම ඔයාලා වගේ ඉස්සරහට යන්න පුළුවන් අයත් නැහැ. ඉතින් ඔයාලා මාරම chance එකක් තියෙන. ඉතින් ඒක නිසා ඔයාලා මේ පැත්තෙන් ඉස්සරහට යන්න. මේ අනිත් අයට තමයි මේ කතාව. ඉතින් ඔයා ඇවිල්ලා ඔයාලට දැන් ස්කිල් එකක් නැහැ, ඔයාලට ක්වොලිෆිකේෂන් නැහැ. ඉතින් ඔයා දැන් බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. ඉතින් ඔයා මුලින්ම ඔයාලට ඉගෙන ගන්න බෑ, විභාග පාස් වෙන්න බෑ. ඒක නම් ප්‍රශ්නේ. ඔයා දැන් කරන්න ඕන, ඔයා අරගන්න ඕන පොතක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම ගෙනත් පෙන්නන්න. ඉතින් මම ටෙමු එකෙන් ඕඩර් එකක් දැම්මා, තාම නෑ. මේක මම හිතන්නේ ඩරාස් එකෙන් මම ඕඩර් කරපු එක. ඉතින් ඒක නම් ඇවිල්ලා තියෙනවා. ඩරාස් එකෙන් ඕඩර් කරපු එක නම් ඇවිල්ලා තියෙනවා. ටෙමු එකෙන් ඕඩර් කරපු එක තාම නෑ. ඒක මාතරින් out of delivery කියලා තියෙනවා. ඉතින් මම දැක්ක මොකක් හරි ප්‍රශ්නකුත් වෙලා තියෙනවා ටෙමු එකේ සීන් එක. ඉතින් පොඩ්ඩක් ඉන්නේ කිව්වේ මෙන්න මේ පොත මම හිතන පේනවා ඇති Rich Dad Poor Dad කියලා. ඉතින් මෙන්න මේ ධනවත් පියා දිලිඳු පියා මේ සිංහල පරිවර්තනයේ. ඉතින් මේ පොත අරගෙන කියවන්න. මේක 540යි. දැන් නම් කොහොමද දන්නේ. මට මතක හැටියට මේක මම O level ඉවර වෙනවත් එක්ක අරගෙන සෝෂල් මීඩියා වල දැකලා අරගෙන කිව්වේ. ඉතින් මේ පොතෙන් මුලින්ම ඔයාගේ දැනට තියෙන මයින්ඩ් එක අනිවාර්යෙන් චේන්ජ් වෙනවා. මේ ෆයිනෑන්ෂල් මේ මුදල් සම්බන්ධයෙන් තියෙන ඔයාගේ අයිඩියා එක අනිවාර්යෙන් ගොඩක් දුරට වෙනස් වෙනවා මේ පොත කියෙව්වම. ඉතින් දැන් අපි කියන් ආවේ බිඳුවෙන් පටන් ගන්න. ඉතින් මෙතෙන්දී ඔයාට ඔයාගේ දෙමාපියන්ට බලපෑම් කරන්න නැතුව එයාලට පුළුවන් නම් ගන්න. එහෙම බැරි අයත් ඉන්නවා මේ වීඩියෝ එක බලන. ඉතින් ඔයාට අතපය 4 තියෙනවා නම්, ඔයාට අවුරුදු 18ට වැඩි නම්, ඔයාට මාස 6ක් අවුරුද්දක් කැපකිරීමක් කළා, ජොබ් එකක් කළා, ඔයාට පුළුවන් ලැප් එකක් ගන්නයි, ෆෝන් එකක් ගන්නයි. කියන ඔයාගේ දැනට තියෙන ෆෝන් එකේ සැලකිය යුතු කියන්නේ ස්ලෝ නම්, ගොඩක්ම ස්ලෝ නම්. ඒ කියන්නේ මගේ Redmi 9 එක සැලකිය යුතු විදිහට ගේමක් ගහන්න හොඳටම ඇති. ඒකෙන් හොඳටම වැඩ කරන්න පුළුවන්. මම හිතන්නේ දැනුත් සැලකිය යුතු අඩු බජට් එකක් තමයි යන්නේ ෆෝන් එකට. ඒක කලින් නම් උන රුපියල් 30000ක් වගේ. දැන් නම් 30000ක්ද 20 ගාණක් හරි ඒ වගේ උනේ. ඉතින් ඒ වගේ ඔයා iPhone එක කියන්නේ ඔයා බිඳුවෙන් නම් පටන් ගන්නෙ. ඔයා iPhone එකක්, MacBook එකක් ඒවා ගැන හිතන්න එපා. මොකද ඔයා බිඳුවෙන් පටන් ගන්න. ඔයාට crack software තමයි use කරන්න වෙන්නේ. application උනත් Pixel lab ඔය PixArt ඒ වගේ ඒවත් ඕන වෙනවා. ඉතින් ඔයාගේ field ඔයා යන field එක අනුව ඉතින් online පැත්තෙන් යද්දී ඔයාට photo වීඩියෝස් හදන්න ඒ වගේ දේවල් ගොඩක් දුරට ඕන වෙනවා. ඕන නැති වෙන්නත් පුළුවන්. ඒ ඔයා කරන දේ අනුව තමයි ඉතින් ඒක ඩිෆෙන්ඩ් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාට අනිවාර්යෙන් මට අනුව නම් ලැප් එකක් ඕනම වෙනවා. මැදදී කිව්වා මේක මේ ඩරාස් එකෙන් ආව කියලා. ඩරාස් එකෙන් ඒ කියන්නේ ඩරාස් එකෙන් තමයි ඩිලිවර් කරේ. මේ AliExpress එකෙන් දාපු ඕඩර් එකක්. ඉතින් ඒ වගේම වීඩියෝ එක දැන් ආයෙත් නැවතුණා. හොඳ මට දැන් මල පැනලා තියෙන්නේ. ඉතින් එතෙන්දී මං කියන් ආවේ ඔය ලැප් එකක් ෆෝන් එකක් අනිවාර්යෙන් ගේමක් ගහද්දී ඔයාලට ඕන වෙනවා. ඉතින් ඒ වගේම මම වීඩියෝ එකේ කිව්වා ඒ කොටස මම හිතන්නේ නැහැ. ඉතින්
මෙන්න මේ ඔයාලට මම හිතන්නේ පේනවා ඇති මෙන්න මේ channel තව channel තියෙනවා ඉතින් ඔයා අනිවාර්යෙන් ගේමක් ගහනවා නම් මෙන්න මේවා ඔයාගේ හැම social media එකකින්ම block කරලා දාන්න මොකද මේවා ඇවිල්ලා ඔයාට කිසිම value එකක් හම්බෙන දේවල් නෙමෙයි මේවා යන්නේ තනිකර යන්නේ gossip වැඩක් නැති අනුන්ගේ පවුල් ආරවුල් ඉතින් මේවයින් ඇවිල්ලා ඔයාට කිසිම දෙකින් ඔයාට ප්‍රයෝජනයක් දෙන්නේ නැහැ ඔයාගේ ගේම් එක ප්ලේ කරන්න මේ ෆයිනෑන්ෂියල් ගේම් එක ප්ලේ කරන්න ඉතින් ඒක නිසා මේ වගේ channel කට්ටිය නටන ඒවා කෙල්ලෝ නටන ඒවා මේ වැඩක් නැහැ ඔයාගේ ජීවිතේට කියන්නේ ඔයාගේ ෆයිනෑන්ෂියල් ගේම් එක ප්ලේ කරන්න ඉන්නවා නම් ඔයා මේවා වැඩක් නැහැ ඒ වගේම මම වීඩියෝ එකේ පෙන්නුවා මගේ අනිත් ලැප් එකේ ඒක රෙකෝඩ් එක නැහැ ඉතින් ආයිත් මේ තියෙන්නේ අර කැප් මැෂින් වල එක මැෂින් කිව්ව පහළ අනිත් මැෂින් ටික මේ තියෙන්නේ ඉතින් මම කලින් වීඩියෝ එකේ ලැප් එක ගත්ත මෙතෙන්ට මේ තියෙන්නේ අපේ ලැප් එක ඇපිල්ලා මේකෙන් තමයි ගේම් එක ප්ලේ කරේ ඉතින් අද හවස ජිම් එකට යනවා ඉතින් ඒක වීඩියෝ කරලා දාන්න තේරුමක් නැති නිසා ඉතින් එහෙනම් හෙට කියන්නේ ඊළඟ වීඩියෝ එකේ අපි ස්ටොක් මාකට් එකේ අප්ඩේට් එක කතා කරනවා එහෙනම් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු